අපි මේ අපේ රටට අපේ රටේ මිනිස්සුන්ට කොච්චර බැන බැන හිටියත් කොච්චර අඩුපාඩුකම් කිව්වත් මොකක් හරි කරදරයක් වෙන්න ඕනේ අපේ රටේ මිනිස්සුන්ගේ ඇතුලේ ඉන්න පුදුමාකාර ආදරණීය මනුස්සයා එළියට ගන්න. රම්බොඩදී වෙච්ච අනතුරෙන් පස්සේ Facebook එකේ දැකපු පෝස්ට් ටිකක් හින්දා මට හිතුණා ඇත්තටම මිනිස්සු වගේම දෙවිවරුත් අපේ අතරේ ඉන්නවා කියලා. අර අම්මා නැති වෙච්ච පුංචි දරුවන්ව හදාගන්න එක්කෙනෙක් ඉදිරිපත් වෙලා. එතකොට බස් එක හින්දා තුවාල වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල් වල අයට හොස්පිටල් එකට එන්න අර එයාලා බලන්න එන්න නවාතැන් නැති අයට නවාතැන් දෙන්න කට්ටියක් ඉදිරිපත් වෙලා. අර ලැප්ටොප් එකක් නැති වෙච්ච ඒ ළමයාගේ ලැප්ටොප් එකට තව අලුත් ලැප්ටොප් එකක් දෙන්න කෙනෙක් ඉදිරිපත් වෙලා. මේ මිනිස්සු කොහෙද ඉන්නේ ඇත්තටම? කරදරයක් වුණාම එළියට එන මිනිස්සු තමයි ඇත්තටම සංවේදී මිනිස්සු. සමරන්න එන මිනිස්සුන්ට වැඩිය දුක බෙදා ගන්න එන මිනිස්සු තමයි ඇත්තටම ආදරණීය මිනිස්සු. අපේ ලංකාවේ අදටත් තාමත් ඉන්නවා ඒ වගේ ආදරණීය මිනිස්සු. ඇත්තටම හුඟක් සතුටු හිතුණා. ඒ වගේම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හරීම දුකයි ඒ වෙච්ච දෙයට. හැබැයි මේ වගේ දේවල් වෙන්න ඕනේ අපේ රටේ ඉන්න හැංගිලා ඉන්න ආදරණීය සුන්දර මිනිස්සුන්ව බලා ගන්න. මේක කියන්න ඕනේ කියලා හිතුණා.